කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය ගැන තමයි අද අපි මේ ගැඹුරින් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ AI වල මුල් කාලයේ ඉඳන් අද වෙනකම් ආපු ගමන අපිට තියෙන මූලාශ්‍රයත් එක්ක. ඔව් මේ මූලාශ්‍රය ඇත්තටම පෙන්නනවා AI පරිේශන පටන් ගත්තේ කොහොමද? මුල් කාලේ තිබ්බ ලොකු බලාපොරොත්තු අර උද්‍යෝගය නේද? ඔව් උද්‍යෝගය. ඒ වගේම පස්සේ ආපු බාධක ආයෙත් නැගිට හැටි ඔය වගේ දේවල්. හරි. එතකොට අද අපේ අරමුණ තමයි මේකේ වැදගත් සිදුවීම් සොයා ගැනීම අභියෝග එහෙම තේරුම් ගන්න එක. මට හිතෙනවා මුල් කාලේ AI ගැන තිබ්බ අදහස් හරිම පුදුමයි වගේ. ඇත්තම. ඒක හරිම සුබවාදී කාලයක්. හරි. අපි එහෙනම් ටිකෙන් ටික බලමු මේ කතාව දිග හැරෙන හැටි. හොඳයි. ඉතින් මේක පටන් ගන්නේ 20 වෙනි සියවසේ මැද හරියේ. ඒ කාලේ අලුත් විද්‍යාත්මක සොයාගැනීම් ගොඩක් ආවා. මොන වගේ? ස්නායු විද්‍යාව, තොරතුරු සිද්ධාන්ත, සයිබර්නෙටික්ස් වගේ දේවල්. සයිබර්නෙටික්ස් කියන්නේ අර පාලනයයි sannivedanayයි සම්බන්ධ. ඔව් පාලන සහ sannivedana පද්ධති ගැන ඉතින් මේවයි ගණිතමය තර්කණයයි එකතු වෙලා තමයි බුද්ධිමත් යන්ත්‍ර හදන්න පුළුවන් කියන අදහස ආවේ. අලුත් පාරක් වගේ. හරියටම මේ හැම දෙයකම ලොකු තල්ලුවක් දුන්නේ ඩිජිටල් පරිගණකය හොයා ගැනීම. එතනින් තමයි හැමදේම පටන් ගත්තේ නේද? ඊට පස්සේ තමයි අර ප්‍රසිද්ධ 1956 ඩාර්ට්මවුත් සමුළුව දියනේ. ඔව් ඒක තමයි AI ක්ෂේත්‍රයේ නිල ආරම්භය කියලා ගොඩක් අය කියන්නේ. මෙතන තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඒකට ආපු අය නේද? ඔව් ජොන් මැකාති, මර්වින් මින්ස්කි, ඇලන් නිවෙල්, හර්බර්ට් සයිමන් මේ අය තමයි පස්සේ කාලෙක මේ ක්ෂේත්‍රයේ පුරෝගාමීනුනේ. ඒ වගේම ප්‍රධාන පරීක්ෂණාගාරات යාලා පටන් ගත්තා නේද? MIT, CMU, ස්ටැන්ෆර්ඩ් වගේ තැන්වල. ඔව් ඊට පස්සේ අර 50 දශකයේ අග 60 දශකයේ හැම අර මන් කීවේ පුදුම සුබවාදී කාලයක් තිබ්බේ. මොකද මොනවද ඒ කාලේ AI වලින් කලේ? මුල් කාලේ හදපු ප්‍රෝග්‍රෑම් තිබුණනේ වීජගණිත ගැටලු විසඳන්න පුළුවන් වුණා. තර්ක න්‍යාය ඔප්පු කරන්න සරල ඉංග්‍රීසියෙන් කතා කරන්න තියම්තක් දුරට. ඇත්තටම ඒ කාලේ හැටියට ලොකු දෙයක් නේ. ඉතින් මිනිස්සු පුදුමෝනා මේක දැකලා ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව එහෙම ලොකුවට සල්ලි දුන්නා පර්යේෂණවලට. ඒ උද්‍යෝගය කොච්චරද කියනවනම් අර H.A. සයිමන් 1965 දී කියලා තියෙනව නේද? අවුරුදු 20ක් ඇතුළත මිනිහෙකුට කරන්න පුළුවන් ඕන දෙයක් මැෂින් එකකට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මර්වින් මින්ස්කිට් කිව්වා නේද? 1967 දී තව පරම්පරාවක් යද්දී AI හදන එකේ ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳිලා තියෙයි කියලා. අද හිතද්දිත් පුදුමයි ඒ වගේ දේවල් කියලා තියෙන එක. හැබැයි ඉතින් යථාර්ථය වෙනස් වුණා. ඒ කියපු දේවල් ඒ විදිහටම ඕනේ නෑ. ඇයි ඒ? ඒ කියන්නේ එයාලා මුහුණ දීපු ප්‍රශ්නවල සංකීර්ණ බව අව탁සේරු කරලා තිබුණා. ඒ කියන්නේ එයාලා හිතුවට වඩා ප්‍රශ්න සංකීර්ණයි කියලා තේරුණා. ඒ නිසාත් අර ඇමරිකානු කොංග්‍රස් එකෙන් ආපු පීඩනය, බ්‍රිතාන්‍යයේ සර් ජේම්ස් ලයිට්හිල්ගේ විවේචනය අර ලයිට්හිල් වාර්තාර ඒ ඔක්කොම නිසා 60 දශකයේදී ඇමරිකානු බ්‍රිතාන්‍ය ආණ්ඩුව AI වලට දෙන සල්ලි කපා හැරියා. ඒක තමයි පළවෙනි AI වින්ටර් එක. එහෙම නැත්නම් අඳුරු යුගය කියන්නේ. හරි මේකෙන් පේනව නේද අර ලොකු බලාපොරොත්තු හැමදාම හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර මුල් කාලේ තිබ්බ හයිප් එක නිසාම තමයි මේ කඩාවැටීම වුනේ. ගොඩක් දුරට ඒක බලපෑවා. හැබැයි ඉතින් 80 දශකයේ මුල ආයෙත් AI වලට පණක් එනවා. කොහොමද? විශේෂඥ පද්ධති කියලා જાතියක් ආවා. එක්ස්පර්ට් සිස්ටම්ස්. ඒ කියන්නේ යම් ශාස්ත්‍රයක ඉන්න මිනිස් විශේෂඥයෙක් වගේ දැනුම තියෙන ප්‍රෝග්‍රෑම්ස්. මිනිස් දැනුම කොපි කරලා වගේ. ඔව් ඒ වගේ. ඒවා ව්‍යාපාරවලට එහෙම පාවිච්චි කරන්න පුළුවන් වුණා, සාර්ථක වුණා. ඉතින් ආයෙත් සල්ලි එන්න ගත්තා. ආයෙත් සැරයක් උඩ ගියා එහෙනම්. ඔව්. 1985 වෙද්දී AI මාකට් එක ඩොලර් බිලියනයක් පැනලා තිබුණා. ආයෙත් අර හයිප් එක වෙලා වගේ. හරියටම. හැබැයි අර මින්ස්කි වගේ අය ආයෙත් කිව්වා මේ උඩ යාම දිගටම තියෙන්නේ නැහැ. ආයෙත් බලාපොරොත්තු කඩ වෙන්න පුරුවන් කියලා. ඒකත් ඇත්ත වුණා නේද? ඔව්. 1987 දී ලිස්ප් යන්ත්‍ර ලිස්ප් මැෂින් මාකටේ කඩා වැටුණා. ඒ කියන්නේ AI වලට ඒ කාලේ පාවිච්චි කරපු විශේෂ කම්පියුටර් වර්ගයක්. ඒකත් එක්ක ආයෙත් AI වලට අමාරු කාලයක් ආවා. මේක තමයි දෙවනි AI වින්ටර් එක. මේක පළවෙනි එකටත් වඩා ටිකක් කල් තිබුණා. එතකොට මේ උඩ යනවා පල්ලෙහා යනවා මේ ඔක්කොම මැද්දේ කොහොමද AI ඇත්තටම ඉස්සරහට ගියේ? ඒක තමයි පුදුමේ. අර දෙවනි අඳුළු කාලය කියන 90 දශකයේ 21 වන සියවසේ මුල හරියේ තමයි ලොකු සද්දයක් නැතුවම AI ඇත්තටම ලොකුම ප්‍රායෝගික සාර්ථකත්වයක් ලබා ගත්තේ. ශබ්ද නැතුව. ඒ කොහොමද? සපියුම් දාම කළමනාකරණය, දත්ත කැනීම, වෛද්‍ය රෝග විනිශ්චය වගේ දේවල් වලට AI පාවිච්චි වෙන්න ගත්තා. එදිනෙදා ජීවිතයට සම්බන්ධ නැති වුණාට කර්මාන්ත ඇතුලේ. ඔව්.
තාලක්ෂණික කර්මාන්තය ඇතුලේ AI නෙටුවම බැරි මෙවලමක් වුණා. හැබැයි ඉතින් එළියට ලොකුවට පෙනුනේ නෑ ඒ කාලේ. ඉතින් මේ හැම දෙයකම අදහස් වෙන්නේ මොකද්ද? කොහොමද මේ නිහඬ දියුණුව ආවේ අර කරින් වගේ ලොකු කතාබහක් නැතුව? ඊකට හේතු කීපයක් තිබුණා. එකක් පරිගණකවල බලය. ඒ කියන්නේ processing power එක ඇදහිය නොහැකි විදිහට වැඩි වුණා. ඒක ඇත්ත. අනිත් එක පර්යේෂකයෝ ලොකු සාමාන්‍ය ප්‍රශ්න පස්සේ යන්නේ නැතුව හරිම නිශ්චිත ප්‍රායෝගික ගැටලු විසඳන්න පටන් ගත්තා. ફોකස්ඩ් වුණා. ඔව්. අනිත් විශේෂ ක්ෂේත්‍රයක අලුත් සම්බන්ධතා ඇති වුණා. ඒ වගේම ගණිතමය ක්‍රම විද්‍යාත්මක ප්‍රමිතින් මත පදනම් වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එකම හයිප් එකට වැඩ කරේ නෑ. හරිම ක්‍රමවේදයක් අනුව ගියා. හරියටම. ඒක නිසා තමයි ස්ථාවර දියුණුවක් ආවේ. එතකොට මේ AI වල ගමන් මගේ බැලුවම ලොකු බලාපොරොත්තු ඊට පස්සේ කඩාවැටීම් හැබැයි අන්තිමට නිහඬවම ස්ථාවර විදිහට දියුණු වෙලා අද තියෙන තත්ත්වයට එවිලා. ඇත්තම උද්‍යෝගයේ ඉඳලා යථාර්ථයට ආපු ගමනක් මේ ඉතිහාසයේ ඇත්තටම වැදගත් පාඩම් කියලා දෙනවා. විශේෂයෙන් අර උද්‍යෝගයයි පස්සේන කඩවීමයි අතර තියෙන චක්‍රීය ස්වභාවය නේද? ඔව්. ඒක පෙන්වන්නම තියෙන දෙයක්. ඒ නිසා අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු දෙනවා මේ ඉතිහාසයේ දිහා බලද්දී අනාගතයේදීත් මේ වගේම හයිප් එකයි ඊට පස්සේ එන AI වින්ටර් එකකුයි වගේ චක්‍රයක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේද? එහෙමනම් අර අතීත වැරදි වලින් ඉගෙනගත්ත දැඩි ක්‍රමවේදය යථාර්ථවාදී බලාපොරොත්තු කොච්චර වැදගත් වේද? ඒක ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි.